හරි අයිබෝන් ළමයි අපි මේ පාරත් අපේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ගිය පාරත් සීසන් 200කට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වුණා. මේ පාර අපි කලින් ටිකක් පටන් ගන්න නැදුවේ කලින් ඉස්සර අපි පටන් ගත්තේ තුන්වෙනි වාරේදී. නමුත් මේ පාර අපි අප්‍රේල් මාසේ ඉවර වුණාන් පස්සේ දෙවෙනි වාරේ පටන් ගන්නවත් එක්කම පේපර් ක්ලාස් එක පටන් ගන්න කියලා බැලුවා. මොකද අර පරණ ඇඩ් එකකටත් ආයෙසරයක් අහලා දිනවා කට්ටිය පේපර් ක්ලාස් එක නැද්ද සර් කියලා. ඉතින් මේ ළමයි පේපර් ක්ලාස් එක අපි පටන් ගන්නවා. මේක වෙන්නේ අවුරුද්දටම කියන්නේ දැන් මේ අප්‍රේල් ඉඳලා දෙසැම්බර් වෙනකම් රුපියල් 5000ක මුදලක් විතරයි වෙන්නේ. ඕගොල්ලන්ට පේපර් 20කට 30කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම පළාතකම පේපර්ස් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. ඉතින් ඒ ගණන් හදලා බලුවොත් එimhe අනිවාර්යෙන් ගියපාරත් එහෙමයි වුණේ. හරිද? අපි කරන පේපර් එකක් ප්‍රශ්නයක් තමයි අනිවාර්යෙන් විභාගෙට එන්නේ. ඉතින් මේ සයන්ස් මැත්ස් ටෙක් කරන්න බලාපොරොත්තු වෙන අයට ඒකත් අරගන්න. හරිද? ඒකක් ගන්න. හරිද? ඒකක් කන්ෆර්ම්ම ගන්න. හරිද? ඒක එනවා මතයි කියලා හිතලා අරගන්න විද්‍යාවට අපේ පන්තියට ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. අපි මේක WhatsApp group එකේ link එක දානවා. ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් මේ link එක share වෙයි ගොඩක් වෙලාවට link එකත් එක්ක. ඉතින් ඕගොල්ලෝ මේ පාරත් පන්තියට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඒ සීනිය සාර්ථක කරගන්න කියලා මම කියනවා. අනික ළමයි මේ පාර මේ මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ සතුටක් කියන්නේ අපිට මේ අපි ළමයින් ටිකව හිතන්න හරිද? පාඩම් කරන්න එපා, කටපාඩම් කරන්න එපා කියලා වගේ හිතන්න කියලා මේ කලින් තිබ්බ පේපර් එක මම හිතන්නේ ගොඩක් වෙලාට හිතලා ලියන්න තිබිච්ච එකක් ගොඩක්. හරිද? ඒක නිසා ඔයගොල්ලන්ට මම කියනවා මේ අපේ පන්ති දෙක සෙට් වෙන්න හිතලා පේපර් ටික කරලා අපි ගොඩ යමු. හරි. ඔක්කොම ආයිබෝවන්.